Hi guys, ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ SW Cube Master Thing ගැන තවත් අලුත් වීඩියෝ එකක. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මේ 3x3 Rubik Cube එකම වේගෙන් solve කරන්න පුළුවන් විදිහේ example solve එකක්. මේ series එකේ දෙවෙනි වීඩියෝ එක. ඉතින් අද මම මේකේ ඔයාලට කියලා දෙන්න යන්නේ SIPOP කියන method එකෙන් solve කරන්නේ කොහොමද කියලා. ඉතින් එහෙනම් අපි මේ ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මුලින්ම subscribe කරලා මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. හරි මුලින්ම එහෙනම් මේ ස්ක්‍රැම්බල් එක විදිහට ඔයාලා කියුබ් එක ස්ක්‍රැම්බල් කරගන්න. මම ස්ක්‍රැම්බල් එක මෙතනින් දානවා. හරි කියුබ් එක ස්ක්‍රැම්බල් කරපුවම මේ විදිහට තමයි එන්න ඕන. ස්ක්‍රැම්බල් කරන්න පටන් ගත්තේ මේ කොළ පාට පැත්ත මුණ්ඩ මුණ්ඩලා තියාගෙන සුදු පාට පැත්ත උඩට තියාගෙන. හරි එහෙනම් අපි බලමු මේ SIPOP method එකේ විදිහට මේ කියුබ් එක කොහොමද වේගෙන්ම solve කරන්න කියලා. හරි මුලින්ම තියෙන්නේ පළවෙනි ස්ටෙප් එකේ විදිහට cross එක හදන එක. ඉතින් දැන් මෙතන මම සුදු පාටින් හදන්න පටන් ගන්නෙ. සුදු පාට cross එක මුලින් හදන්න ඕන. ඉතින් එතකොට එක කොටුවක් දැන්ටම මේ join වෙලා තියෙනවා. set වෙලා තියෙනවා. මේ කොටුව set වෙලා. ඒ වගේ ඊතුරු කොටු තුනත් set කරන්න ඕන. එතකොට දැන් මෙතන බැලුවාම මේ අපි බලන්නේ මුලින්ම last layer එක. ඒ කියන්නේ මේ layer එක. මේක හදනවා නම් මේකට තමයි කියන්නේ last layer එක කියලා. මේ layer එකේ ඒ වගේ සුදු පාට කොටු තියෙනවද කියලා බලන්න ඕන. මෙතන තියෙනවනේ එකක්. මෙතන එකක් තියෙනවා. ඒ වුණාට ඒක වැරදි විදිහට තමයි තියෙන්නේ. මෙහෙම තියෙද්දි හදන්න අමාරුයි. එතකොට අපි දැන් මම මුලින්ම කරන්න යන්නේ මෙතන රතු පාට මෙතන එකක් තියෙනවා. එතන හිර වෙලා. ඒ කොටුව මුලින්ම අන්තිම layer එකට ගන්නවා. ඒ කියන්නේ last layer එකට ගන්නවා. ඒක කරද්දි මුලින් කරන්න ඕන මේ තියෙන මේ layer එකක් මෙහෙම පල්ලෙහාට දානවා. එතකොට මෙහෙම එනවා. ඊට පස්සේ මෙහෙම එකක් කරකවපුවාම ඒක මෙතෙන්ට එනවා. මෙහෙම තිබ්බේ මුලින්ම මෙහෙම එකක් කරකවපුවාම මේකේ යටම layer එකට ආවා. ඊට පස්සේ දැන් මේක රතු පාටනේ. රතු පාට පැත්තට මුලින් අරන් යන්න ඕන මෙහෙම යටට. දෙපාරක් කරකවලා රතු පාටට සෙට් කරනවා. ඊට පස්සේ මෙහෙම සෙට් වුණාට පස්සේ F moves දෙකක් කරකවන්නයි තියෙන්නේ. ඒ කියන්නේ උඩටම එනවා ඒතකොට. හරි. ඊළඟට කරන්න තියෙන්නේ ඊළඟ මේ කොටු දෙක දාන එක. එතකොට මම මෙතන කොළ පාට එක දාන්න තෝරගන්නවා. එතකොට ඒක අපිට දාන්න පුළුවන් මේ විදිහටම තිබ්බට සෙට් වෙලා නැහැ. මේක අනිත් පැත්ත හැරුණා නම් හරි. එතකොට දැන් මෙහෙම තියාගෙන කරන්න පුළුවන් මෙහෙමයි. මේක එකක් මෙහෙට දානවා. ඊට පස්සේ මේ පැත්තට එකක් කරකවනවා. එතකොට මේ කොළ පාටත් එක්ක සෙට් වෙනවා. ඊට පස්සේ මේක මෙන්න මෙහෙම යටට දාපුවම මෙන්න මෙහෙම කොළ පාට එක සෙට් වෙනවා. හැබැයි මෙතන හැදිලා තිබ්බ එක දැන් කැඩලානේ. ඒක ආයෙ හදන්න ඕන හින්දා මේ පැත්තට ආයෙ පාත් කරපුවම මේක හැදෙනවා. එතකොට කොටු තුනක් හැදිලා තියෙන්නේ. අන්තිම කොටුව තමයි මේ තියෙන්නේ. එතකොට අපිට ඒකට මේ ක්‍රොස් එක මෙහෙම්ම තියාගෙන මේ පැත්තට මූව්ස් දෙකක් කරකවපුවාම මෙතනට එනවා. මේ ටික කැඩෙනවා ඒක හරි. ඒ වුණාට මේක දාගන්න අපිට මේ විදිහෙන් ලේසි වෙනවා. එතකොට මේක උඩට දාපුවාම ඒ ක්‍රොස් එක හැදෙනවා. ඊළඟට ආයෙ මූව්ස් දෙකක් කරකවපුවාම ඒ පාටත් එක්ක ගැලපෙන විදිහටම ක්‍රොස් එක හදාගන්න පුළුවන්. එතකොට මේක තමයි පළවෙනි ස්ටෙප් එකෙන් කරන්නේ. හරි. ඊළඟට සාමාන්‍යයෙන් ක්‍රොස් එක හදාගත්තට පස්සේ මම මෙහෙම මේ පැත්ත යටට හිටින විදිහට මෙහෙම හරව ගන්නවා. ඊළඟට කරන්න තියෙන්නේ මේ layers දෙකම එකපාර හදන එක. ඒ කියන්නේ F12 විදිහට හදන එක. එතකොට මෙතනදී අපි බලන්න ඕන මේ උඩම තියෙන layer එකේ මොකද්ද ලේසිම පෙයා කරන්න පුළුවන් ලේසිම පෙයා එක කියලා. දැන් මෙතන බලපුවහම පේනවා මෙතන පෙයා වෙලාම තියෙනවා එකක්. ඒ කියන්නේ මේ විදිහට මේ එක ළඟින්ම තියෙනවා. ඒ කියන්නේ මේක පෙයා වෙලා තියෙන්නේ. හැබැයි හරි තැන නෙමෙයි තියෙන්නේ. එතකොට ඒක මුලින්ම insert කරන එක ලේසියි. එතකොට මුලින්ම කරන්න ඕන මේක එළියට ගන්න. ඒ කියන්නේ last layer එකට ගන්න ඕන කොටු දෙකම. ඒක කරන්න පුළුවන් අපිට මෙහෙම R U දෙකක් කරකවලා R dash. එතකොට මේක ආයෙ හැදෙනවා. මේක එළියට එනවනේ. එතකොට ආයෙ මේක insert කරන්නයි තියෙන්නේ මෙතන. එතකොට ඒක කරන්න පුළුවන් මෙහෙම U moves දෙකක් කරකවනවා. මේ පැත්තේ cube එක හරවගෙන L prime move එකයි U move එකයි L move එකයි කරපුවාම මේක හැදෙනවා. එතකොට එතන පෙයා එක insert වෙනවා. ඊට පස්සේ ඒ වගේ බලන්න ඕන අනිත් ඒවා කොහොමද දාන්නේ කියලා. දැන් මෙතන මට පේනවා තව එකක් පෙයා කරන්න පුළුවන්. මේ කොළ පාටයි මේ තැඹිලි පාටයි කොටුවයි මෙතන තියෙන edge piece එකයි මේ දෙක පෙයා කරන්න පුළුවන්. එතකොට මේ වගේ තියෙද්දි අපි කරන්නේ මේ එකම පාටින් තියෙන්නේ උඩ. එතකොට මේ වගේ තියෙද්දි කරන්න ඕන මේක මෙහෙට ගන්න එක. ඒ කියන්නේ මෙතන සුදු පාට පැත්ත මුණ්ඩ මුණ්ඩලා තියෙන විදිහට හරවගෙන
මෙහෙම මෙතනට අරගෙන මෙන්න මේක මෙහෙම එකක් කරකවනවා. ඒ කියන්නේ f' move එකක් කරකවනවා. ඊට පස්සේ මෙතන තියෙන මේ කොටුව උඩ ලේයර් එක දෙපාරක් මෙහෙට කරකවනවා. එතකොට මෙතනට එනවනේ. ඊට පස්සේ ආයෙ මෙතනට f move එකක් කරකවනවා. එතකොට ඒ දෙක පෙයා වෙනවා. ඊට පස්සේ මෙතනට ඒක දාන්නයි තියෙන්නේ. එතකොට ඒක දාද්දි මුලින්ම මේ පැත්තට u moves දෙකක් කරකවලා අර කලින් එක දැම්මා වගේම මේ පැත්තේ උඩට උස්සලා මේක මේ දාලා මේක පාත් කරන්නයි තියෙන්නේ. ඊළඟට දැන් ඉතුරු moves දෙක මේ ඉතුරු පෙයාස් දෙක හදන්න ඕන. එතකොට දැන් ඒකෙදි මට පේනවා දැන් මෙතන එක ළඟ තියෙනවා මේ කොටු දෙකක්. ඒ කියන්නේ මෙතන මේ කෝණ පීස් එකයි මේ පීස් එකයි පෙයා කරන්න පුළුවන්. එතකොට ඒක පෙයා කරද්දි මුලින්ම අපි කරන්න ඕන ඒක දැන් මේ හිර වෙලානේ තියෙන එක ඇතුළේනේ තියෙන්නේ. එතකොට ඒක මුලින්ම එළියට ගන්න ඕන. ඒක එළියට ගන්න පුළුවන් මෙහෙම. මේක මෙහෙට එකක් කරකවනවා. ඒ කියන්නේ u move එකක් කරකවනවා. ඊට පස්සේ මේක r move එකක් දානවා. ඊට පස්සේ ආයේ u r dash. එතකොට ඒ කොටු දෙකම එළියට එනවා. ඊළඟට දැන් මේ දෙක පෙයා කරන්නයි ඕන. දැන් මේ තියෙන විදිහට පෙයා කරන්න බෑ. දැන් මෙතන බලන්න ඕන මුලින්ම දැන් මේ කොටු දෙකනේ පෙයා කරන්නේ. එතකොට පාට වෙනස්. උඩ කොටුවේ පාට වෙනස්. අර කලින් වගේ පෙයා කරන්න බෑ. එතකොට ඒකෙදි කරන්න තියෙන්නේ මේක මුලින්ම මෙතනටම ගමු. මෙතනට ගත්තට පස්සේ මේ කොටුව අපි මෙතනට ගන්න ඕන. ඒ කියන්නේ මේ කොටුව මෙහෙම තියෙද්දි මේ කොටුව මෙතනට ගන්නයි ඕන. මම ඒක කරන්නේ මෙහෙමයි. මෙන්න මේ කොටුව මෙන්න මෙහෙම පල්ලෙහාට දානවා. ඒ කියන්නේ R move එකක් කරකවනවා. ඊට පස්සේ මේක මෙහෙට එකක් කරකවනවා. ඊළඟට ආයෙ මේක මෙහෙට කරකවනවා. එතකොට බලන්න මෙතන තියෙන කොටුව මෙහෙම තියෙනවා. හැබැයි මෙතන තිබ්බ කොටුව මෙතනට ආවා. එහෙම ගත්තට පස්සේ අපිට මේක මේ විදිහට u move එකක් කරකවලා මෙහෙම f' move එකකුයි u' move එකකුයි f එකකුයි කරකවපුවාම මෙතනට එනවා. එතකොට ඒ විදිහට තමයි ඒක ගන්න. ඊට පස්සේ අන්තිම පෙයා එක තමයි මේක. මේකට මේ කෝණ පීස් එකයි මේ h පීස් එකයි පෙයා කරන්නයි ඕන. එතකොට දැන් මේ තියෙන විදිහටම අපිට පෙයා කරන්න පුළුවන්. මේකේ පාට සමානයි. අර කලින් පෙයා එකට කලින් පෙයා එක දැම්ම වගේ මේක මෙහෙම එකක් මෙහෙට කරකවලා මේ කෝණ මේ h පීස් එක මෙතනට ගන්නවා. ඊට පස්සේ මේක මෙහෙම එකක් මෙහෙට කරකවනවා. එතකොට මේක පෙයා වෙනවා. ඊට පස්සේ මේක u moves දෙකක් කරකවපුවාම මෙතනට අරගෙන l' move එකයි u move එකයි l move එකයි දාපුවාම මේක හරියට සෙට් වෙනවා. හරි එතකොට F12 දාලා දැන් first two layers හදලා ඉවරයි. දැන් ඊළඟට කරන්න තියෙන්නේ තුන්වෙනි step එකේ විදිහට OLL කියන එක. ඒ කියන්නේ OLL කියන්නේ මේ උඩ පැත්තේ තියෙන layer එක මේ හදන එක. ඒ කියන්නේ කහ පාට පැත්ත හදන එක. එතකොට ඒකට එකිනෙකට වෙනස් සූත්‍ර ගොඩක් තියෙනවා. දැන් මෙතන ඇවිල්ලා තියෙන එකේ අනුව නම් මට one look මේක කරන්න පුළුවන්. ඒ කියන්නේ one look algorithm එකක් තියෙනවා. ඒක දාන්න පුළුවන්. එතකොට ඒක දාන්නේ මුලින්ම මෙහෙමනේ අපි ආවේ කලින්ම. එතකොට ඒක මෙන්න මෙහෙම u moves දෙකක් කරකවලා මෙන්න මේ විදිහට ගන්න ඕන. මෙන්න මේ පොසිෂන් එකට අරගෙන ඊට පස්සේ මේක දාන්නයි තියෙන්නේ. මේ සූත්‍ර තමයි simple r. ඒ කියන්නේ මේ layers දෙකම උඩට කරනවා. ඊට පස්සේ u r dash u dash simple r dash f r f dash. එතකොට මේක මේ උඩ මේ පැත්ත සොල් වෙනවා. ඒ කියන්නේ මේ කරේ තුන්වෙනි ස්ටෙප් එක OLL. හරි. අන්තිම ස්ටෙප් එක තමයි PLL කියන්නේ. ඒකෙන් කරන්නේ මේ last layer එක හදන එක. එතකොට දැන් මෙතන PLL එකේ අපි තියනවා SIBOM method එකේ සූත්‍ර 21ක්. දැන් මෙතන ඇවිල්ලා තියෙන එක අවස්ථාවක් මේකට කියන්නේ NB perm එක කියලා. ඉතින් මේකෙදි සූත්‍රයක් තියෙනවා. ඒක දාපුවම මේ සම්පූර්ණ cube එක solve වෙනවා. ඉතින් මෙතනදී මේ සූත්‍ර මතක තියෙන්න ඕන ඔයාලට. හරි එහෙනම් අපි තාම මේ විදිහට තියාගෙන කැමති පැත්තක් තියාගෙන මෙහෙම දාන්නයි තියෙන්නේ. r prime u r u prime r prime f prime u prime f r u r prime f r prime f prime r u prime r. එතකොට cube එක solve වෙනවා. එතකොට ඒක තමයි PLL කියන්නේ. එතකොට දැන් මේ විදිහට තමයි මේ cube එක solve කරන්න පුළුවන්. එතකොට මේ කරේ මම SIPOP කියන method එකෙන් solve කරන්න කියලා දුන්නේ. එතකොට මේ විදිහට ඔයාලා මේකේ PLLs ටිකයි OLLs ටිකයි දැනගත්තොත් අනිවාර්යෙන් තප්පර 15ට වගේ අඩු කරගන්න පුළුවන්. එතකොට මේකේ එකම දේ තමයි practice එක තියෙන්න ඕන. එතකොට algorithms උත් දැනන් ඉන්න ඕනේ ඉතින්. එතකොට ඔයාලට අනිවාර්යෙන් තප්පර 15ට අඩුවෙන් මේක solve කරගන්න පුළුවන් වෙනවා. හරි එහෙනම් මේ වගේ තවත් example solve වීඩියෝ එකකින් ඉස්සරහ වීඩියෝ එකකින් හමු.